අද අපි මාතෘකාව ණය කාඩ්පත්. ණය කාඩ්පත් 1ක් 2ක් 3ක් නෑ 4ක් 5ක් ඒත් නෑ 6ක් 7ක් ඒත් නැත 8ක් 8යි. ණය කාඩ්පත් 8ක හිමිකරුවෙක් තමයි මං ඉස්සරහා ඉන්නේ. ආයිබුවා. ආයිබන්ට. ගයන් ජයසිංහ. ජයසිංහ. කොහෙද ගම්පලාතේ විස්තර දැනගන්න කැමතියි? මං හොරව කතානේ. හොරව. අනුරාධපුරේ. අනුරාධපුරේ. එතකොට මේ පවුලේ මොනද තාත්තේ පවුලේ තොරතුරු ටික අයියා මල්ලි මගේ තාත්තා යන්නේ. ඉතින් අපි ටිකමට ගියත් එනවා. එතකොට මේ දැන් තාත්තා ජීවනෝපාය විදිහට ගොවිතැන කරනවා. දැන් මේ අපේ අද මාතෘකාව ණය කාඩ්පත් ගැන ඔබ කුතුහලයෙන් බලන් ඉන්න ඇති මොකක්ද මේ කතන්දරේ කියලා. තම්නේල් එකේ නම් අපි පොඩ්ඩක් කියලා දෙනවා මොකක්ද මේ කියලා. අපි එතුමාගෙන්ම දැනගන්න ඕනේ. ගයන් කියලා කියන්නේ ඒක ලේසි. ඔව්. දැන් අපි ණය කාඩ්පත් සාමාන්‍යයෙන් දකින්නේ ටිකක් අපිට මේ අපිව අමාරුවේ දාන එකක් විදිහට කෙනෙක් සලකනවා. තව කෙනෙක් හරි කැමතියි ගන්න ගත්තට පස්සේ අමාරු වෙනවා. ඔව්. දැන් මම කෙලිම ප්‍රශ්නෙට එන්නම්කෝ. ණය කාඩ්පත් ගන්න පටන් ගත්තේ කොයි කාලෙද? මොකක්ද මේකට නිමිත්ත? 2018 ජනවාරි මාසේ තමයි ගත්තේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පළවෙනිම හේතුව තමයි මම සල්ලි නැතිකම හින්දා ඒ කියන්නේ මේ කොහොමද කියන්නේ මේ ඉදිරියදා කටයුතු කරගෙන යන්න තරම් ආර්ථික මට්ටමක් තිබුණේ නැහැ. දවසේ ගේම ගහ ගන්න අමාරුයි කියන එක තමයි කියන්නේ. ඔව් සරල. එහෙම ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම කියනවා නම් මේ මම 2018 තමයි කසාද බඳින්නේ. ඉතින් කසාද බඳලා අපි රෙන්ට් එකට ඇවිල්ලා දැන් ඊට කලින් හිටියේ බෝඩිමක. බෝඩිමක ඉන්නකොට අපිට ඇඳක් හම්බ වෙනවා. ඒ බඩු ටික හම්බ වෙනවා අපි නිකන් බෝඩිමේ ගිහිල්ලා ඉන්නවා විතරනේ. ඔව් ඔව්. හැබැයි අපි රෙන්ට් එකට ගියක් ගත්තාම අපිට ගේ විතරයි හම්බ වෙන්නේ. ඊට පස්සේ රෙන්ට් එකට මේ රෙන්ට් එකට ගේ ගන්නකොට කීමනේ දෙන්න ඕනනේ. ඉතින් අපේ දින සල්ලි ටික කීමනේ විදිහට දුන්නාට පස්සේ ගෙදරට බඩු ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. උදාහරණයකට ඇඳක් ඒ අවශ්‍ය බඩු ටික ගන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් මම අනුරාධපුරේ නිසා දැන් අපි තැනකට ගිහිල්ලා මේ ණයට බඩු ටිකක් ගන්න බැලුවා. ඒ කට්ටිය කියනවා ඔය අනුරාධපුරේ මේ ඔය අනුරාධපුරේ ඒක නිසා කොළඹින් මේ දෙන්නෙක් ඕන අපකාරයෝ විදිහට කොළඹින් දෙන්නෙක් ඕන. ඉතින් මම කොළඹ ඇවිල්ලා එහෙම කොළඹින් අපකාරයෝ විදිහට දෙන්නෙක් හොයලා දීලා එහෙම බඩු ටිකක් ගන්න ක්‍රමයක් මට ඒ වෙලාවේ හදාගන්න බැරි වුණා. මම ඉතින් කල්පනා කරා දැන් මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා නම් ඒ වෙනකොටත් මම දැකලා තියෙනවා ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකට මෙහෙම ගෙවන්න දෙනවා. මේ මාස 12ට එහෙම කියලා ඉතින් දැක්කා. ඊට පස්සේ මට හිතුණා මේ ඔප්ෂන් එකට ගියොත් මේ මගේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතලා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරා. මම පොඩි පාඩම් කිව්වා. දැන් මේක බලන් ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මෙහෙම හිතන ඇති අයියෝ ඉතින් මටත් ක්‍රෙඩිට් කාඩ් 5ක් තියෙනවානේ. මේ මොකද්ද මේ කියන්නේ? දැන් මටත් ක්‍රෙඩිට් කාඩ් තියෙන එක ඇත්ත. හැබැයි අපිට ওই ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක සමහරලාට දඩපොලි වදින මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා තමයි මේ කතන්දරේ විශේෂ වෙන්නේ. ඔව් ඊට පස්සේ මොකද උනේ? ඔව් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නකොට ඇත්තටම මට මේ ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. අවබෝධයක් මොකුත් නැහැ. හැබැයි මගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මොකක් හරි ක්‍රමයක් අපි අර මේ මැරෙන්න යන කෙනා තනකොළ ගහෙත් එල්ලෙනවා කියනවනේ. ඒ වගේ මේ ඉතින් මේ මොකක් හරි ක්‍රමයක් මේක හැදෙයි කියලා හිතලා ගත්ත ක්‍රෙඩිට් කාඩ් එක.